දොඩම් වලින් සම පැහැපත් වෙනවා කියලා කතාවක් තියෙනවා නේද? අද අපි කතා කරමු දොඩම් වල තියෙන ස්කින් සයන්ස් එක ගැන. දොඩම් වල ප්‍රධාන වශයෙන්ම තියෙන වයිටමින් C විද්‍යාත්මකව කිව්වොත් L-ascorbic acid. මේක ප්‍රබල ඇන්ටිऑක්සිඩන්ට් එකක්. මේකෙන් අපි සම වයසට යාම පාලනය කරනවා වගේම සමේ තියෙන අහිතකර ෆ්‍රී රැඩිකල්ස් විනාශ කරනවා. වයිටමින් C වලට පුළුවන් සමේ තදලප ඇති කරන ටයිරොසිනේස් කියන එන්සයිමේ පාලනය කරන්න. ඒ වගේම සමේ තරුණ බව රැකගන්න ඕන කරන කොලජන් නිෂ්පාදනයත් මේකෙන් වැඩි කරනවා. ඒ කියන්නේ මේක ග්ලෝ එකට වගේම ඇන්ටි ඒජින් වලටත් සුපිරි. වයිටමින් C ග්ලෝ පැක් එකක් ගෙදර හදමු. අවුවේ වේලලා කුඩු කරගත්ත දොඩම් ලෙලි කුඩු තේ හැන්දක් මීපෙණි හෝ මුදවපු කිරියට මිශ්‍ර කරලා මුහුණේ සහ බෙල්ලේ ගාන්න. හැබැයි මේ පැක් එක විනාඩි 10කට වඩා සමයට යන්න එපා. තෙල් සහිත සමක් තියෙන අයට මේක ගොඩක් ගැලපෙනවා. හැබැයි ඔයාගේ සම සෙන්සිටිව් නම් කුරුලයා හෝ සමේ රෝග කියනවා නම් මේ පැක් එක පාවිච්චි කරන්න එපා. මතක තියාගන්න ලංකාවේ අපි නිතර දකින ඇඹුල් දොඩම් හෝ දෙහිවල සිට්‍රික් ඇසිඩ් ඉතා වැඩි. ඉතින් මේ පැක් එක හදන්න හොඳම පැණි දොඩම් හෝ මැන්ඩරින් ලෙලි කුඩු. දොඩම් සත්කාරයක් කරපු ගමන් අවුමට යන්න එපා. ඒ වගේම ඔයාට පුළුවන් හොඳ ස්කින් කෙයා බ්‍රෑන්ඩ් එකකින් වයිටමින් C රේන්ජ් එකක් යූස් කරන්න. ඔයා වයිටමින් C අඩංගු ඕනෑම ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරනා නම් සන්ස්ක්‍රීන් පාවිච්චි කරන එක අනිවාර්යයි. හැබැයි මතක තියාගන්න ඕනෑම සමකට මේ දේවල් එක වගේ ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මේ වගේ සත්කාරයක් කරන්න කලින් අනිවාර්යයෙන්ම පැච් ටෙස්ට් එකක් කරලා බලන්න. ඒ වගේම ඔයා දැනටමත් සමේ රෝගවලට ප්‍රතිකාර ගන්න කෙනෙක් නම් මේ දේවල් පාවිච්චි කරන්න කලින් ඩර්මටොලොජිස්ට් කෙනෙක් හමුවලා උපදෙස් ගන්න එක ගොඩක් වැදගත්. ඉතින් ඔයාටත් සමේ මෙලනින් පාලනය කරලා ග්ලෝයින් ස්කින් එකක් ඕන නම් වයිටමින් C try කරලා බලන්න. මේ වීඩියෝ එක share කරලා තවත් කෙනෙක් දැනුවත් කරන්න. මේ වගේ තවත් ස්කින් කෙයාර් ටිප්ස් දැනගන්න අපේ page එක follow කරන්න.